මට මුණ ගැහුණා කිහිප දෙනෙක්ම මනෝකයෙන් නිරේට ගිය අය මුණ ගැහුණා. මට මීට මාස කිහිපයකට කලින් තරුණ පුතෙක් මුණ ගැහුණා. ඒ කොල්ලා ගොඩාක් බොණ්ඩ වැබ්බැහි වෙලා. ඊට පස්සේ බීලා වෙරි වෙලා. වෙරි වෙච්ච ගමන් හැම දවසෙම ඉන්නේ මේක. දවසක් කොහොම වෙරි මැරගාතේ මෙයා යද්දී ඇක්සිඩන්ට් වෙලා. දැඩි සත්කාරයට ගෙනිච්චා. දැඩි සත්කාරේ මෙයා මාස 4ක් ඉඳලා. මේ මාස 4ට 8 වතාවක් මැරිලා. දොස්තර මහත්තයා කියලා දැන් මැරුණා. ඊට පස්සේ බට ගලවන්න ආය යනකොට ආයෙ උසුම ගන්නවා. ඒ විදිහ 8 වතාවක්. ඊට මෙයා එක අවස්ථාවක මෙයා යමපල්ලෝ මෙයාව ඇදගෙන ගිහිල්ලා අසූචි ගඳ නහයක් තියාගෙන ඉන්න බැරි තරම් ගන්ධස්සාරියේ තියෙන නිරයක් මැදින් මෙයාව ඇදගෙන ගිහිල්ලා. ඇදගෙන යනකොට මහා යමපල්ලෙක් හිටියා කියනවා. යමපල්ලා ඇන තියාගෙන ඉඳගෙන හිටියි කියනවා. මෙයා මෙහෙම සෝල කන්දක් දිහා බලනවා වගේ තමයි බලලා තියෙන්නේ. එතකොට බලනකොට ඒ යමපල්ලා මෙයා දිහා බලලා කියලා මේක දැම්ම ආවේ නැතුණාට කමන්නේ. තෝ වෙනුවට මම මේක කනවා කියලා විශාල මාළුවෙක් අරන් මෙයාට පේන්නේ චරචර ගාලා කටින් ලී වැක්කිරෙන්න කාලා. එයා කියනවා මේ යමපල්ලාගේ ඇස් දෙක ලොකු පිඟන් දෙකක් වගේ කියනවා. තොල් එල්ලිලා කියනවා ලී වැක්කිරෙනවා කියනවා. බය කියන එකට සීමාවක් නැහැ කියනවා දකිනකොට. ඊට පස්සේ මෙයා එකපාරම ඇදීගෙන ඇවිල්ලා එකපාරම ඇඳින් ගැස්සිලා. ගැස්සිනකොට එයාගේ අක්කලා කට්ටිය අඬනවා වටේ ඇඳ වටේ. මෙයා මැරිලා. මෙයා ගැස්සුණා. ආයෙ සිහියාව. කොතෙන්ද කියනවනේ මේ ළමයා ලවාම මයික් වලින් කියව ගන්න පුළුවන් අසපුවකම නැවතිලා ඉන්නේ ළමයා. එකපාරක් මැරිලා ගෙදරට භූතාත්මය ඇවිල්ලා. එතකොට අම්මලාගේ අක්කලායි කෑ ගහලා මෙන්න මල්ලි ඇවිල්ලා කියලා. දැන් මේ සාලේ ඉන්නවා. හැබැයි මේ හිටිය මේ නැහැ. ඉස්පිරිතාලේ මැරිලා. ඊට පස්සේ මං කියන දේ මේ අක්කට ඇහෙන්නේ නැහැ නේ කියලා මෙයා හැම වෙලාවෙම අක්කා පිටිපස්සේ යනවා. නමුත් අක්කා දැප්පේ මෙයාව පේන්නේ නැහැ. අක්කා ඉස්පිරිතාලේ යනවා මල්ලි බලන්න. මාස 4කින් සීයාවා. සීයාවේ ඔක්කොම තිත්ත වෙලා. එහෙම ඇවිල්ලා අසපුවේ නැවතුණා. දැන් අවුරුදු 2කමාරක් මහාන වෙන්න ආපු කෙනෙකුට වැඩිය කැපවීමෙන් වත් පිළිවෙක් කළා පින් කරනවා. ඉතින් ඒ ළමයා මම දැකලා මට ඔය විස්තරي කිව්වා. මං කිව්වා පුතා උඹ හරි වාසනාවන්තයි. උඹ හරි වාසනාවන්තයි. ඇයි හාමුදුරනේ කියලා ඇහුවා. මං කිව්වා බහුතරයක් ඉන්නේ මැරුණාට පස්සේ නිරේ යන අය. හැබැයි උන් එකෙක්වත් එක දන්නේ නැහැ. උඹගේ පිනට උඹට එක පෙන්නවා. බේරියනින් කියලා. ඒ නිසා දැන් එයා කිසිම මත්ද්‍රව්‍යයක් දැන් පාවිච්චි කරන්නේ නැහැ. අවුරුදු 2කමාරක්. එයා වත් පිළිවෙත් කරන විදිහ මහාන වෙන්න ආපු කෙනෙක් විදිහටම සිල් ගුණ දන් රකින්න එක ඒ ළමයව සූපත් කරයි. ඒ නිසා මේ මරණය ගැන කියන එක හීන වලින් එක එකව පේන එක මේ බය වෙලා දාඩිය දාන්න දේවල් නෙවෙයි. අනතර පෙන්නුවාට පස්සේ ආරක්ෂා වෙන්න ඕන. ඔච්චරයි තියෙන්නේ ඔගේ.